ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන පුරුදු විදියටම කියනවා සුබ දවසක්. අර පරණ කියමනක් තියෙනවා මේ කොකාගේ සුද පේන්න ඉගිලෙන්න ඕනේ කියලා. එතකොට බලන්න යකෝ කොකා සුදුයි කොහොමද ඉගිලෙන්න ඕනද මේ බිම ඉන්නකොටත් කොකා මේකේ සුද පේන්න ඕනේ. ඔකයි අමුතුවෙන් මොකටද ඉගිලෙන්නේ කියලා නෑ. හැම જાතියෙම කොක්කු නෙමේ සමහර කොක්කු ඉන්නෝ කන කොක්කු. උන්ගේ බැලූ බැල්මට මු සුදු පාටට පේන්නේ නැහැ නිකන් මඩේ ඉන්නකොට මඩ පාටයි. මම මේ කියන්නේ ගම්වලයි නෙමෙයි කොකා දෙක කන කොකා දෙක වලදී නගරයටත් එක්ක මේ කියන්නේ විශේෂයෙන්ම 2000න් පස්සේ පරම්පරාවට. එතකොට මෙන්න මේ අර මඩ පාටේ ඉන්න කොකාට ගලක් එහෙම ගහපුවාම ඉගිලෙනකොට ඔකගේ සුද පේනවා. ඔය මාලිමාවේ ආණ්ඩුවත් ඔන්න ඔය වගේ තමයි. මොකද මේගොල්ලෝගේ ඇත්ත ස්වරූපේ පේන්නේ ඒගොල්ලන්ට බලය යන්න ඕනේ. කාරණා දෙක තුනක් එක්ක කියන්න. දැන් අද වෙනකොට ඔබ දන්නවා අලුත්ම කතාව. ඒ තමයි මේ විගණකාධිපතිවරයාපත් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 මගේ මතකය නිවැරදි නම් තියෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ බලය රාජ්‍ය මුදල් කටයුතු සම්බන්ධව. එතකොට මෙන්න මේ විගණකාධිපතිවරයා පත් කිරීම සිද්ධ කරන්නේ ජනාධිපතිවරයා ඔහු විසින් නම් කිහිපයක් යවනවා පාර්ලිමේන්තුවට. යවපුවාම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව විසින් අන්න ඒ අය අතරින් කෙනෙක් පත් කරනවා. දැන් අන්න අපි පත් කරපු අපේ රටේ 68 ලක්ෂයේ ජනතාව නෙමෙයි ඊට වඩා අඩු ගාණක් මේ ජනාධිපතිවරුන්ගේ පත් කරේ. අන්න ඒ ජනතාව පත් කරපු ජනාධිපතිවරයා සුපිරිසිදු ජනාධිපතිවරයා කියලා හිතපු ජනාධිපතිවරයා, දූෂණයක් කරන්නේ නැහැ කියලා හිතපු ජනාධිපතිවරයා, ඥාති සංග්‍රහ කරන්නේ නැහැ කියලා හිතපු ජනාධිපතිවරයා, යාළු මිත්‍රයින්ට නැත්නම් ගජ මිතුරු වාදේ කරන්නේ නැහැ කියලා හිතපු ජනාධිපතිවරයා තමයි තමන්ගේ විශ්වවිද්‍යාලේ එකට හිටපු එකපත් මුලක ආපු සහෝදරයෙක්. තමන්ගේ සහෝදරයෙක් නේ ඔහුගේ වචනෙන් සහෝදරයෙක් විගණකාධිපතිකමට දාන්නේ. ඉතින් ඕකට මොකක්ද කියන්නේ? අර කියනෝනේ පරණ කතන්දර ටිකක් නේද? හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ කියලා කියනවා. නිකන් පරණ එකක් තියෙනෝනේ. ඒ මොකද කරන්නේ? ඒ කියන්නේ හොරකම කරපු එකාගේ අම්මා කීයට වක්කත් කියන්නේ නැහැ නේ තමන්ගේ පුතා හොරකම කරයි කියලා. ඒතර එහෙම කෙනෙක්ගෙන් පේනයක් ඇහුවම ඒක වැඩේ වෙන්නේ නැහනේ. පේන්නේ හරියට කියන්නේ නැහනේ. එතකොට රටේ පාර්ලිමේන්තුව නැත්නම් රාජ්‍ය ආයතන විධායකය ඔය ඔක්කොම දේවල් කරන මූල්‍යමය වශයෙන් කිසියම් වැරද්දක් කරලා තියෙනවා නම් අන්න ඒක බලලා මෙන්න මේක වැරදි කියලා කියන වාර්තාව නිකුත් කරන එක තමයි විගණකාධිපති කරන්නේ. නැතුව විගණකාධිපතිට ගිහිලා හොරු අල්ලන්න බෑ. එයා කරන්නේ තියෙන තොරතුරු බලලා ඒ දේවල් නිසි ප්‍රමිතීන් වලට සිද්ධ වෙලාද කියන එක බලලා වාර්තා කරනවා. අන්න ඒ ජොබ් එක. එතකොට අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වට පේන්නේ නැද්ද? දැන් මෙච්චර කාලයක් අපේ රටේ මිනිස්සු දැන් මම පෞද්ගලිකව ගත්තොත් අල්ලස් කොමිසමේ මගේ පැමිණිලි 700කට වඩා වැඩි දූෂණ විරෝධී පනත යටතේ ඒ පැමිණිලි වලින් මගේ කල්පනාව නිවැරදි නම් පැමිණිලි 400ක විතර ප්‍රමාණයක් තිබුණේ ඔය විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු විගණන වාර්තා මත පදනම් වෙලා. ඒතර ඔවුන් තමයි හොරකමක් වුණාම ඒක රනිල්ගේ ආණ්ඩුව කාලේද මහින්දගේ ආණ්ඩුව කාලේද චන්ද්‍රිකාගේ කාලේද අදාළතාවයක් නැහැ. ඒ විගණකාධිපති වාර්තාවල් නිකුත් කරනවා බලලා. ඒතර මෙච්චර කාලයක් තමන්ගේ යාළුවෝ මිත්‍රයෝ මේ ශේෂ්ඨයට ගෙනාවේ නැහැ. විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුලේ ඉඳපු ඒකේ සේවාව කරපු අය අතරින් කෙනෙක් තමයි විගණකාධිපතිකමට දැම්මේ. ඒතර දැන් ඒ මත ඔබ අපි හැමෝම දකින්නවර කෝප් කමිටුව කියයි කෝපා කමිටුව කියයි. දන්නවනේ කමිටු දෙක. එකක් ඉන්නවර හර්ෂද සිල්වා මහත්තයා අනිත් එකේ නම් මාලිමාවේ නම් දන්නේ නැහැ රොත්තපුරුත්තේ නම් මොනවද කියලා කියන්න. කොහොම නමුත් ඔය කෝප් කමිටුව කියලා ඔබ ප්‍රසිද්ධ එක. ඔය ගිහිල්ලා ඔය ඒ මිනිස්සු ගිහිල්ලා මේ ලිපි ලේඛන පීරලා ගිහිල්ලා හොයාගත්තු ඒවා නෙමෙයි. විගණකාධිපති විසින් වාර්තාවක් නිකුත් කරලා ඒ වාර්තාවේ කියන නිර්දේශ ඔවුන් ඒවා ඉක්මනින් ක්‍රියාත්මක කරලත් නැත්තම් අන්න ඊට පස්සේ තමයි ඔක කෝප් කමිටුවට යන්නේ. නැත්තම් ওই කෝප කමිටුවට යන්නේ. එතන ගියපුවාම නිකන් මාර ලොකු වැඩක් කරා අපි අර ආයතනේ අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියලා නිකන් අර අධිකරණයේ විනිශ්චයකාරවරුත් නැතුව මේ පොලිසිය අර සාජන් මහත්තයා පැමිණිලි විභාග කරලා ලොකු හයිරම් පාට් දාලා කට්ටිය විභාග කරන්නේ. එයාලගේ හපංකමක් නෙමෙයි. ඒක විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා. ඒතර මෙච්චර කාලයක් විගණකාධිපතිවරු ආණ්ඩුවේ හුරතල්ලුන් විදිහට වැඩ කරේ නැහැ. මෙච්චර කාලයක්. ඒතකොට දැන් තමන්ගේ විශ්වවිද්‍යාලයේ එකපත් මුලක ආපු යාළුවා තමයි දැන් දාගන්නේ විගණකාධිපති තනතුරට. මොකටද මේ? තමන්ගේ විශ්වවිද්‍යාලයකට හිටපු යාළුවා ජනාධිපති ලේකම්කමට දාගත්තා. තව යාළුවෙක් විගණකාධිපතිකමට දාගන්නවා. තව ටික දවසකින් පොලිස්පතිකමටත් යාළුවෙක් දාගනීවි. තව ටික දවසක් හමුදාපතිකන්තු ඒ තනතුරු වලටත් දාගනීවි. ඉතින් මෙහෙම ගියහම මිත්‍රවරුනි මේකට කියන වචනේ තමයි ගජමිතුරු වාදය. ওই ගජමිතුරු වාදය ගැන වැඩියෙන්ම දේශනා කරපු මිනිහා තමයි අනුර කුමාර දිසානායක. ඒ මිනිහා තමයි
මේ තක්කඩි වැඩේ කරන වර්තමානයේ මේ රටේ ජනාධිපතිවරයා කොහොමද වැඩේ නේද? ඒකත් මාර සූත්‍රයක්. අපි නම් ඔක කල්ැතුව කිව්වා මෙයා හැරෙනකොට මේ ගුණා හැරෙන්නේ මේකටේ කියලා අපි කල්ැතුව කිව්වා. හැබැයි අපිවත් විශ්වාස කරේ නැහැ මේ තරම් පල්ලෙහාට වැටිලා මේ තරම් කුල්ල කුජීත තත්ත්වයට වැටිලා අර විගණන සේවයේ අච්චරයි ඉදෙද්දි පිටින් ගෙනල්ලා මෙහෙම කෙනෙක් දාවි කියලා. මේක සම්බන්ධව මේ රටේ යහපාලන මූලධර්ම විශ්වාස කරන දූෂණයට විරුද්ධයි කියලා හිතන අය ඉන්නවනම් තව සතියක් හමාරක් යනකොට ජනාධිපති කාර්යාලය ගාවට යන්නේ නැත්නම් ඒ ජීවිත වලින් වැඩක් නැහැ. සරලව කියන්න තියෙන්නේ එච්චරයි. ඒ නිසා මේ ජනාධිපතිවරයාට මේ වගේ දෙයක් කරන්න මැන්ඩේට් එකක් දීලා නැහැ. උන්ට අමතක වෙලා තියෙන එක දෙයක්. දැන් මේ සාමාන්‍යයෙන් එහෙමනේ අර නැගපු ඉනිමකට පයින් ගහනවා කියලා කියමනක් තියෙන්නේ. මෙන්න මේ පොත. මේ පොත තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. මේ පොත්වල කතාව දැන් අපිට මෙයාගෙනුත් ඉතා පැහැදිලි මේවා ලියන්නේ මේ අනුරු දිසානායකලවත් ওই පක්ෂයයවත් නෙමෙයි. මේවා කොහෙට හරි සල්ලි දීලා කුලියට දීලා ලියවපු එක. සරල කතාව අපිට හිතන්න තියෙන ඉච්චරයි. මේවා කාට හරි සල්ලි දීලා කුලියට ලියලා මිනිස්සුන්ට නිකන් ඡන්දෙට මේ තඩි පොතක් නේ මේ පිටු බලන්න පිටු කීයද මේ? මම හැමදාම මේක ගැන කියනවනේ. හැමදාම මේක ගැන කියලා මට ඇති වෙලා. පිටු 231යි. හරි. මේ පිටු 231 ඇතුළේ තියෙන පොරොන්දු 1325. මේ පොරොන්දු 1300 මේක කොහෙද තියෙන්නේ? කැලණිය විශ්වවිද්‍යාලේ ඉන්න තමන්ගේ යාළුවා තමන්ගේ සගය ගෙනල්ලා මේ විගණකාධිපතිකමේ වාඩි කරනවායි කියලා. නැත්තම් විගණන සේවය ඉදෙද්දි වාඩි කරනවා කියලා. ওই විගණන සේවයේ හිටපු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු අපි දන්නවා අති බහුතරයක් සහාය දුන්නේ මාලිමාවට. මොකද පැවතුණු ආණ්ඩුවල සමහර දේවල් දැකපුවායින් පස්සේ රාජ්‍ය ආයතන වල හැසිරීම දැකපුවායින් පස්සේ දැන් ඒ අයට කොහොම හැංගීමක් දැත්තේ නේද? සැප ඇතිනේ. අර තරුණයන් වචන කරන සැප කණේ කියලා කියන්නේ. අහන්නේ මේති. හරි. එතකොට ඔන්න පළවෙනි එක. දැන් මේකේ අපි මොනවා හරි වීඩියෝ එකක් දාපුවාම අර මේ රටේ නැති කුණුහරුප කියාගෙන තමන්ගේ දැනුමේ මට්ටම සහ තමන්ගේ අවබෝධයේ තරම පෙන්වන අයට දැන් මීට කලින් මම කියවනේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ අර්බුදයකට යනවායි කියලා මීට කලින් මාසයක් නෑ තාම කියලා මීට වීඩියෝ 4-5 ආපස්සට ගිහින් බලන්න මම කිව්වා ඇඟලුම් ශේෂ්ත්‍රයට වෙන්න යන විනාශය ඔන්න පටන් ගත්තා ඊයේ වෙනකොට ලංකාවේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇතුලේ තිබුණු එංගලන්ත සමාගමක් රැකියා 1500යි එතන හොඳ වැටුප් ගෙවපු සමාගමක් මේක මේ රටේ ව්‍යාපාර කරගෙන යන්න බෑ නිෂ්පාදන පිරිවැය වැඩි කියලා වැහුවා ගියා. එක ඇඟලුම් කම්මලයි දැනට 1500කට රැකියා නැහැ. හරි. අපි කිව්වා මේ ගොම්පාට් කරනකොට දැන් හෙට අනිද්දාට විදුලි බිල වැඩි කරන්න හදන තවත් විශාල ප්‍රමාණයකින්. ඒ වගේමයි මම ඔබට මේ ඊයේ දිනේ වීඩියෝ එකක් කරලා මම ඔබට කිව්වා මේ ආණ්ඩුවට IMF එක ගැන කරපු වීඩියෝ එකේදී මම කිව්වා තා වැඩි කාලයක් නොගිහින් මොයිගලොන්ට ලංකා විදුලි බල මණ්ඩලය පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ටෙලිකොම් එක ඇතුළු ආයතන පෞද්ගලීකරණය කරන්න සිද්ධ වෙනවා කියන එක. ඔන්න අද බලන්න ගැසට් එක ගහලා තියෙනවා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක යටතේ ඒක විදුලි බල මණ්ඩලය කියලා එකක් නෑ ඉස්සරහට ඒක සමාගම් 9කට කැඩෙනවා. අන්න ගැසට් එක ගහලා තියෙනවා කැමති කෙනෙකුට උසාවියට ගිහින් අභියෝග කරන්න පුළුවන්. අපි කියන්නේ හොඳයි. අපි ඒකට විරුද්ධ නෑ. අපි ඉන්නේ මතේ. ඉස්සරහට විදුලි බල මණ්ඩලය කියලා එකක් නෑ. ඒක පෞද්ගලීකරණය කිරීමේ කටයුත්ත සිද්ධ වෙනවා. දැන් එතකොට මේ උන් ඉස්සරහ තියෙන අභියෝගය තමයි මේ ඒ කියන්නේ මේක දැන් කෙලින්ම මුදල් අමාත්‍යාංශයේ අර්ථයට යන්නේ. එතනින් එහාට මේක මුදල් අමාත්‍යාංශයේ විසින් කොටස් රජයට හිමි කොටස් පෞද්ගලික අංශයට දෙනවාද කියන කොටස පිළිබඳව තහවුරුව 159 පාර්ලිමේන්තුවෙන් ගන්න එක රටේ ජනතාවට බාරයි. අපි කියපේවා බොරු වෙලා නැහැ. ළඟම දෙකක් ඇත්ත වුණා. දැන් අපි කිව්වම දෙයක් මිනිස්සු කියන්නේ සමහරු මාලිමාවයයි. බුද්ධිමත් අය මේක තේරුම් අරගෙන බලලා ඒක ඉන්නවා. ඔය මාලිමාවට කඩේ ගිහිල්ලා ඒක දරා ගන්න බැරි වුණාම Tamanට වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න බැරි වෙච්ච සමහර අතලොස්සක් සමහරක් ඉතින් අපිට නිකන් බොරුවට බනිනවා. ඉතින් අපි කරන්නේ හැමතිස්සෙම අනාගතයේ වෙන්න පුළුවන් විනාශය පෙන්වන එක. ඉතින් පෙනපුවා දැන් ළඟ අපි හිතනකොටත් වඩා ඉක්මනට වෙමින් පවතිනවා. ඒ වගේමයි මෙන්න මේ කාරණා දෙකත් එක්ක අපිට මතක් කරන්න ඕන විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. මේ මොකද්ද අර්ජුනා අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යාපනයේ දිස්ත්‍රික්කේ අද හොඳ දෙයක් ඔහු ඉදිරිපත් කරා. සාමාන්‍යයෙන් අර්ජුනා තුලින් පාර්ලිමේන්තුවේ හොඳයි කියන දෙයක් අපි දකින්නේ නැහැ. හැබැයි අද අර්ජුනා සම්බන්ධව හොඳ දෙයක් ඉදිරිපත් කරනවා. මොකද උතුරේ දේශපාලනයේ හිටපු බොහෝ දෙනෙක් මේ මෑත භාගයේදී ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ නැති සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා තුල මා දැක්කා ඒක
නැත්තම් බොහෝ දෙනෙක් ඔය ඒ කියන්නේ සිංහල නොවන දේශපාලනය කරන අය උතුරෙන් නැගෙනහිරින් දේශපාලන බලය ගත්ත කඳුකරේ රටේ ජාතික ප්‍රශ්න වුන් දකින්නේ නැහැ. රටේ පොදු මහත් ජනතාවට දාලා ප්‍රශ්න දකින්නේ නැහැ. දකින්නේ තමන්ගේ දිස්ත්‍රික්කේ නැත්තම් තමන්ගේ වර්ගයාගේ ප්‍රශ්නේ පමණයි. හැබැයි අර්ජුනා හොඳ මැදිහත් වීමක් කළා දුන්නා. අද ඔහු කිව්වා මේ හම්බන්තොට වරායේ විට්ස් කාර් වගේක් එළියට ගෙනල්ලා තියෙනවා හයිබ්‍රිඩ් කාර් කියලා. ඒතර හයිබ්‍රිඩ් එකට ගහන ටැක්ස් එකක්. විට්ස් එක ගහන ටැක්ස් එක තව එකක්. විට්ස් එකට වැඩි හයිබ්‍රිඩ් එකට අඩුයි. එතකොට ඒ ප්‍රශ්නය අර්ජුනා මතු කරා. ඒක ආර්ථික අයුක්තියක් ඒක ඇතුලේ සිද්ධ වෙනවා. ඒ සම්බන්ධව අපි අර්ජුනාගේ අනිත් වැරදි හැම එකටම වැරදි කියලා කියන ගමන් ඒක සම්බන්ධව අපේ සෙඩියුට් එක අපි දෙනවා අර්ජුනාට. ඒ මිනිස්සු නිවැරදි වෙනව නම් හොඳයි. රට අපේක්ෂා කරන්නේ ඒක. තව ලස්මන් කදිර්ගාමරලා මේ රටට උවමනයි. ඉතින් අර්ජුනාලට දේශපාලන අත්දැකීම් නැතිකම නිසා සහ ඔහු විශේෂයෙන්ම ලංකාවේ සිංහල මාධ්‍යට ආමන්ත්‍රණය කරන කෙනෙක්. නමුත් ඔහු ඡන්දෙ ඉල්ලන්නේ සිංහල මිනිස්සුන්ගෙන් නෙමෙයි උතුරෙන්. එතකොට මේ සිංහල සමාජයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් හදාගෙන ඉස්සරහට යන්න අද ඒ මතු කරපු කාරණාව හොඳ ප්‍රවිෂ්ටයක්. හැබැයි එතෙන්දී ඔහු තව ප්‍රශ්නයක් මතු කරනවර යාපනයේ ලේවායේ සම්බන්ධ කාරණාවත් ලේවායේ සිද්ධ වෙච්ච දේ සම්බන්ධව අපි එකඟ නැහැ. අපට නතරතුරු වලට අනුවත් එතන අලිමංකඩ ලුණු ලේවායේ ලුණු දකුණට ගේන්න එපා කියලා විරෝධතාවයක් කරපු කතාවක් තමයි අපටත් ආපු තොරතුර. ඒකේ තොරතුර වැරදි නම් ඒක නිවැරදි කිරීමත් අර්ජුනාට බාරයි. කොහොම නමුත් හොඳ දේ හොඳයි, නරක දේ නරකයි. ඒක දෙමළ කෙනෙක් කරාද, සිංහල කෙනෙක් කරාද, මුස්ලිම් කෙනෙක් කරාද, අප කැමති කෙනෙක් කරාද, අපි අකමැති කෙනෙක් කරාද, හොඳ දේ හොඳයි, නරක දේ නරකයි. ඒක තමයි අපි වහල්භාවයෙන් මිදුණු අපේ ප්‍රතිපත්තිය. ඒ ඇරෙන්න අපේ හිතවතෙක් කරත්, යාළුවෙක් කරත් නරක දෙයක් කරොත් ඒක හොඳයි කියන්න නම් අපේ දිව නැමෙන්නේ නැත. ඒක බලාපොරොත්තු වෙන්නත් එපා. ඒක අපට හිතවත් කෙනෙක් වුණත් අහිතවත් කෙනෙක් වුණත් හොඳ දෙයක් කරොත් අපි කට ඇරලා හොඳයි කියනවා. නරක දෙයක් කරොත් කට ඇරලා නරකයි කියලා කියනවා. ඒතර මේ පහුගිය දවස් ටිකේ ඔබ දකින්න ඇති රණවිරු සැමරුම් ඉස්සරහා ආණ්ඩුවේ හැසිරෙන නිකන් අර මේ ගණිකාවක් ගාවට යන මේ සල්ලාලෙක් වගේ. මොකද ඔහොම හැබරි යනවනේ. ඒ වගේ තමයි යන්නේ. මොකද ඒකට ප්‍රියතාවයේ යන්න ඕන නිසා යනවා මිසක ප්‍රියතාවයකින් යනව නෙවෙයි. ඒතර මේ අර්බුද ඒ ඉස්සරහා තියෙනවා. ඉතින් එතකොට විශේෂයෙන්ම අපිට අද මතු කරන්න උන කාරණාව තමයි ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවෘත්තාව හිමි කර ගැනීම සම්බන්ධ කාරණාව. මේක පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරાવી. එතකොට ජනාධිපතිවරයා අපි අහනවා ඇයි විගණන කොමිසමට විගණකාධිපති ධූරයට ඇයි පත් කරන්න හදන්නේ තමන්ගේ හිත මිත්‍රයෙක්? ඇයි ස්වාධීනව එතන කමිෂන් එකේ එනවට කැමති නැත්තේ? අපි දැන් හේතු ටික කියන්න. පළවෙනි එක තමයි මේ උගේ කන්ටේනර් 323 කතාව ආවා. ඕක තාම විගණන විමර්ශනයක් පටන් ගත්තේ නැහැ. ওই කන්ටේනර් 323 කතාව ආපු එක තමන්ගේ යාළුවා ඉන්නවනම් යාළුවා හරහා බලපෑම් කළා අනිත් පැත්තට තමන්ට උමනායක ලියව ගන්න තමයි එක හේතුවක් මේක කරන. දෙවැනි කාරණාව තමයි මේ අවුරුද්දේ මේවා තාම විගණන වාර්තා එළියට ආපු නැති ඒවා. සහල්ලානයනය කරද්දි පහුගිය කාලේ මෙට්‍රික් ටොන් එකකින් රුපියල් 20ක මාටිය පාරක් ගැහුවා. අපි කිව්වා ඔබට අඩුවට ගේන්න පුළුවන්කම තියෙද්දි වැඩියට ගෙන ආපු එක. ඕවා විගණන වාර්තා වලින් එළියට එනවා. ඒක නවත්ත ගන්න ඕන හින්දා ඔන්න ඔයි ජිල්බර්ගිය ගැහුවා. අංක 3 ලුණු සම්බන්ධව යකඩෝ 2004 සුනාමිය ගහපු වෙලාවෙත් ලංකාවට ලුණු නැති වුණේ නැහැ. පුත්තලමද යාවය ඔක්කොම තිරිකුණාමලේ තියෙනවා, පුත්තලමේ තියෙනවා, හම්බන්තොට තියෙනවා, ඔය අලිමංකඩ ඔය කියන ලේවායවල් ඔක්කොටම සුනාමි වෙලාවේ ප්‍රශ්න ආවනේ. හැබැයි ඒ 2004 මිනිස්සු 2005 මිනිසුන්ට ලංකාවේ ලුණු නැති වුණේ නැහැ. එදත් ලුණු දෙවුණා. ඊට කලින් ඕනනම් ඉතින් ඔන්න යුද්ධ තිබිච්ච කාලේ නම් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. අලිමංකඩ ලුණු ලේවාය වැඩ කරන්නේ අර පැත්තෙන් මේ ත්‍රිකුණාමල පැත්තේ වයින් ඒ නියමිත ධාරිතාවයේ එන්නේ නැහැ. ඒතර එහෙම ප්‍රශ්නයක් තිබුණා. හැබැයි දැන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඊට පස්සෙත් වැස්ස පෑවිල්ල ওই දෙකම දිගටම සිද්ධ වෙච්ච දේවල්නේ. හරි. එතකොට දැන් මෙන්න මේ ලුණු මෙට්‍රික් ටන් 30000 ගෙනීමත් ලුණු වල මාකට් එක ඉහළ යාමත් ඒ දෙක ඇතුලේ මේ ලුණු මෙට්‍රික් ටන් 30000 මුන්දල ගහපු එක වාර්තා වලින් එන එක නවත්ත ගන්න උවමනාව තියෙනවා. දැන් මේ හිඟන ගැහිලි ගහන්න. වාහන ටිකේ ජනාධිපති කාර්යාලයේ වාහන ටික වෙන්දේසි කරපු එක.
ඒ ක්‍රමවේදෙම වැරදි. මම ඔබට කිව්වා. පහුගිය ටිකේ මේකට දාලා තොරතුරු අපි එළියෙන් දැන් රැස් කරන ගම K නම්බර් පෙරඩුවකාර එකක් රජයේ ආයතනයක. K නම්බර් පෙරඩුවකාර එකක්. මේක 2010 අරගත් එකක්. VY ලයිට් කියලා කියන්නේ. ඒක රුපියල් ලක්ෂ 32ක් වැලියු වෙලා තියෙනවා. මේ රජයේ ආයතනය කියනවා. double A 3 wheel එකක්. double A තව අකුරක් තියෙන. AA තව අකුරක් තියෙන 3 wheel එකක්. ඒකත් 2013 12 වගේ එකක්. ඒකත් රුපියල් ලක්ෂ 10ට එහා පැත්තේ වැලියු වෙලා තියෙනවා. Mitsubishi cab එකක් රජයේ. ඒකත් රුපියල් ලක්ෂ 80 ගානකට වැලියු වෙලා තියෙනවා. මේ පහුගිය දවසේ මම දන්න රජයේ ආයතන කීපයක අපි මිත්‍රයෝගෙන් කතා බහ කරලා බැලුවා කොහොමද ඕගොල්ලෝගේ රාජ්‍ය ආයතන වල වැලියුේෂන් ගිහින් තියෙන්නේ කියලා. ඒතර ඔය රජයේ තාක්ෂේරු දෙපාර්තමේන්තුව තමයි මේවා වැලියු කරලා තියෙන්නේ. ওই තොරතුරු අපි ඉස්සරහට දෙන්නම් ඔබට. එතකොට එහෙම වැලියු වෙනකොට තමයි ජනාධිපති කාර්යාලය ජනාධිපති කාර්යාලයේව ඔය වගේ තුට්ටු දෙකට වැලියු වෙන්නේ. ඒතර අනිත් කාරණාව තමයි ඔය වගේ වාහන දුවමින් පවතින වාහන තමයි යෝන් ධාවනයෙන් ඉවත් කරන්නේ. ඒතර මොකක්ද කියපු කාරණාව? වාහනවල ඉන්ධන ධාරිතාවය. ඒ කියන්නේ ඉන්ධන අකාර්යක්ෂමතාවය නැත්නම් තෙල් වැඩ කරන්නේ නැහැ කියන එක තේරෙන සිංහලෙන් කිව්වොත්. ඔන්න ඔය පදනමවත් තමයි මේගොල්ලෝ මේ වාහන ඉවත් කරන්නේ භාවිතාවේ. ඒතර වාහනයක් වැලියුේෂන් කරනකොට වාහනේ මේ ඉන්ධන කාර්යක්ෂමතාවය අදාළ වෙන්නේ නැහැ. මොකද ඒවා සැප වාහන. දැන් ඔවුන්ම කියපු විදිහට මෙච්චර ලොකු වාහන වලද පස්ස තියන් යන්නේ කියලා නේ කිව්වේ. ඒතර එතෙන්දී රජයේ තාක්ෂේරු දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා අවන්ට උමනා ගන්නට වාහන ටික දී ගන්න අඩු මුදලක් තාක්ෂේරු කිරීමේ තක්කඩිකමක් ගියා. මොකද තාක්ෂේරු දෙපාර්තමේන්තුව තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. මුදල් අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ඔන්න සරලව හිතා ගන්න තියෙන දේ. හරි. ඊළඟට මේ තාක්ෂේරු වටිනාකම් ටික දැන් අර රෝසි සේනානායක පැද්දා කියන පෝෂේ කාර් එක තාක්ෂේරු වටිනාකමට වඩා රුපියල් ලක්ෂයකට තමයි විකිලා තියෙන්නේ. එතකොට දැන් අර ගත්ත මිනිහා කොහොමද දන්නේ මේක තාක්ෂේරු වටිනාකම මේ ගානේ කියලා? පෝෂේ කාර් එකක් 1 කෝටි ගානට ගිහින් තිබුණේ. 1 කෝටි 38 ලක්ෂද කොහෙද? ඉතින් එතකොට මෙන්න මෙතන ගහපු ජල්බරි ටික විගණන වාර්තාවක් ඇතුලෙන් එළියට එන එක ඒක තනූක කළා. ওই විගණන වාර්තා දැන් තමන්ගේ යාළුවා දාපුවාම වැඩේ බර නැති වෙන ලියව ගන්න පුළුවන් නේ. ඕන්න ඕවා මේකේ අපේක්ෂා කරපු දේවල්. එතකොට ඔය මම කිව්වේ කීපයක්. දැන් ඊළඟට තව ඉස්සරහට තියෙනවා ගනුදෙනු ටික. රාජ්‍යාංශය පෞද්ගලීකරණය කිරීමේ දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් තව හෙටන්නේ තව වාහන යනවා. අධිකරණ අමාත්‍යාංශ වාහන ටික හෙටන්නේ යන්න නියමිතයි. තව පොලිමට තියෙනවා. හරි. එතන මෙන්න මේ දේවල් ඉස්සරහා තමන්ගේ දේවල් හෙලිදරව් වෙන එක නවත්ත ගන්න තමයි මේ තක්කඩි වැඩේ කරන්නේ. ඒතර මටත් නියරත් ගොයන්කානම් කාට පවසන් ඊයමාරුව කියලා කියනවනේ. දැන් එතකොට දැන් මේගොල්ලන්ට දේශපාලනික සුදු කොඩි පේන්න පටන් අරන් තියෙනවා. දැන් මේ ආණ්ඩුවක් ඇවිල්ලා ඕවා මහ බැංකුව අධිපතිකමට අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරා වගේ තමයි. අඩු ගානේ මහ බැංකුව අධිපති පත් කරපු එකේ ඒකේ විගණන වාර්තාවක් කරලා හොයන්න හරි එළියේ ඉන්නවා විගණකාධිපති කෙනෙක්. දැන් විගණකාධිපති පත් කරපුවාම ඒකේ දේවල් කවුද හොයන්නේ? පොලිසියෙන්ද? ඒකයි එතන ස්වාධීන වෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට තම ජනාධිපතිගේ යාළුවෙක් විගණකාධිපති විදියට පත් කරපුවායින් පස්සේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඇතුලේ ඉන්න. ඒ කියන්නේ එතන විගණන සේවයෙන් ආපු මිනිස්සු නෙමෙයි ඉන්නේ මේ පත් කරන්නේ. විගණන සේවයේ ඇතුලෙන් ඇවිල්ලා අවංකව ඒ රාජකාරිය කරන්න ගියපු මිනිස්සුන්ට ඇති වෙන තත්ත්වය මොකද්ද? දැන් මේ මේ මිනිස්සු මේකත් එක්ක ওই තීරණෙත් එක්ක සන්තෝෂෙන් වැඩ කරයිද? අපි හිතන්න ඕනේ දේවල් තියෙන එක. ඊළඟ දේ තමයි අපි අමතක කරන්න හොඳ නැහැ. අපේ රටේ ওই එක සහකාර විගණකාධිපති හරි නියෝජ්‍ය විගණකාධිපති හරි හිටපු නිලධාරියෙක් හිටියා. ඔහුට ඇසිඩ් ගැහුවා. ඒතර ගෙදරක තියලා තමයි මොනුසරේ ජීවිත අවදානම් පවාවා. ඔය වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙත් එක්කෙනෙකුට ඔය වගේම ප්‍රශ්න වුණා. ඒතර ඒ වගේ නිලධාරීන්ට එහෙම ප්‍රශ්න වෙච්ච රටක් මේක. ඒතර එහෙම තැනක ජනාධිපතිගේ යාළුවෙක් දාපුවාම උතෙන්ට මොකද්ද වෙන්නේ? මේ මිනිස්සු අවංකව ජනාධිපති කාර්යාලේ මොනවා හරි වංචාවක් වුණත් ඒව ලියයිද? මම නිකන් කියන්නේ. දැන් ජනාධිපති කාර්යාලේ විගණන වලින් ඔකේ නිදහස් කරලා තියෙනුනේ ගෝඨාභය රාජපක්ෂ. ඔහුගේ ආණ්ඩු කාලේ. එතකොට ඔහු යටතේ තියෙන මුදල් අමාත්‍යාංශ දේවල් ලියයිද? නැත්නම් ඔහුගේ ආණ්ඩුවේ දේවල් ලියයිද? කල්පනා කරන් තියෙන දේවල් ඒක. එතකොට මේ මෙච්චර කාලයක් අර අනුන්ගේ දේවල් බොහොම කර්කශ නිර්දේ විදියට විවේචනය කරපු අනුර දිසානායක දෙමේ දැන් ප්‍රශ්නයක් තියෙනවා.
අනුර දිසානායකගේ ඩමියක්ද මේ තියෙන්නේ? අනුර දිසානායක කොහේ හරි හංගලද? ගල් ගුහාවක හංගලා වෙන එහෙකට අන්දලා එවලද? ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලෝ දැන් මේ අනුර දිසානායකගේ වර්තමාන භාවිතාවයි මහින්ද රාජපක්ෂ යුගයේ 2005-9 පස්සේ 2009 2014 අතර මහින්ද රාජපක්ෂගේ භාවිතාවේ වෙනසක් පේන්නේ. දැන් ඉස්සර මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ අපි අහපු දේ තමයි පත්‍රවලට කතා කරලා Tamanට අනවශ්‍ය විදියට Tamanට බලපෑමක් විදියට නිවුස් ගියා නම් ඒවට තර්ජනය කරපු ඒවා. දැන් ගෝඨාභය එහෙම කරපු ඒවා අපි දන්නවනේ. ඒවා එලිපිට ආවනේ. දැන් මේගොල්ලොත් ඒක කරනවා. පහුගිය ජනාධිපතිගේ පින්තූරයක් ආවේ අර මෙහෙම එකක්. මෙහෙම බලන් ඉන්න එකක්. අනේ දෙයියනේ කියන්න වගේ මෙහෙම බලන් ඉන්නේ. එහෙම හිතන වැඩිනේ. දැන් ඇත්තටම රැට නිදා ගන්නකොටත් අනුර දිසානායක මහත්තයාට ඒ පීඩනේ ඇති. දැන් ඔහු එක සැරයක් අර විදේශ සංචාරය ගිහින් තිබ්බයින් පස්සේ කමිසේ අර මේ බටන් එක මෙහෙට ගහලා තියෙන්නේ. දැන් අපි ඕනම සාමාන්‍ය මිනිස්සෙක් වුණත් කන්නාඩියක් ඉස්සරහා ගමනක් යන කලින් ගිහින් බලනවනේ. එතකොට පේනවනේ දෙයියනේ තමන්ගේ කමිසේ බටන් එක කොහෙද මේ බේසික් දේවල්නේ. නිකන් අර චාලි චැප්ලින් වගේ නෙමේක. දැන් කෝපි කඩේ බණ්ඩා චාලි චැප්ලින් ඒගොල්ලෝ තමයි සාමාන්‍යයෙන් අර බටන් එක උඩට යටට දාගෙන එහෙම හිටියේ. ඒ හිටිය ඇවිල්ලා මේ ඇත්ත ජීවිතේ නෙමෙයිනේ. දැන් කෝපි කඩේ මේ කවුද අප්පුවට හිටියේ කවුද මේ ශ්‍රීලාල් ලබේ කොන්නේද යාගේ නම. කෝපි කඩේ අප්පුව කියන චරිතයට උ පනපවනකොට ওই බටන් එක උඩට යටට දාගෙන අර සරම උඩට මෙහෙම බැඳගෙන හිටියට ඔහු සැබෑ ජීවිතේ එහෙම නෑනේ. දැන් චාලි චැප්ලින් අර වගේ ආතල් ඇඳුම් ඇඳලා මිනිස්සු හිනැස්සෙව්වට ඔහු සැබෑ ජීවිතේ එහෙම අදින්නේ නෑනේ. දැන් අරක කරන්නේ ඔවුන් මිනිස්සු හිනැස්වීම සඳහා. හැබැයි මේ රටේ ජනාධිපතිවරයා ඒක කරන්නේ මොකටද? ඔහුට මානසික පීඩනය. ඔහුට මේක දරා ගන්න බෑ. ඔහුට බරන්න බැරි දරක් තමයි රටේ ජනතාව දුන්නේ. ඉතින් මට මතක් වෙනවා පරණ කතාවක් අර අන්දරේගේ කතාවක්. ඔබ දන්නවා මේ කතාව. අර එක ගමක වෙලක් මැද තිබිලා තිබුණා මහා විශාල ගලක්. මේ ගල මේ වෙලේ කුඹුරු කරන මිනිසුන්ට විශාල ප්‍රශ්නයක්. ඉතින් මේ මිනිස්සු ගිහිල්ලා දිගටම කිව්වා ඉඳගෙන හැමෝටම කිව්වා මේ වෙලෙන් මේ ගල අයින් කරන්න. මොකද හේතුව ගල රත් වුනහම ඒ කුඹුරාවට තියෙන ගොයන් ටික රත් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේක ඉවත් කරන්න වෙන ක්‍රමවේදයක් නැහැ. පස්සේ අන්දරේ මොකද කරේ? අන්දරේ ඉතින් නාඩිකාරයනේ. අන්දරේ ගිහිල්ලා කිව්වා ගල බැලුවා හරි මම ඔක අයින් කරන්න. හැබැයි මට සතියක් උඹලා ආවදේවකම් කරන්න ඕන මං ඉල්ලන කැම ටික දෙන්න ඕනේ. මොනවද? තියෙන හොඳම ওই තියෙන ඇතිනේ හීනටි හාලෙපත් හරි මොන හරි ඒ කාලේ කන හැවලක් තියෙනනේ. ඒ බත් කළු කුම්මස් ඇතුළු රාජ භෝජනයෙන් ඉල්ලුවා එක එක જાති වලින්. අනේ ඉතින් මිනිස්සු කොහොම ටික ගෙනත් දුන්නා. මොකද හේතුව අන්දරේ මේක අයින් කරනවානේ. මොකද්ද උනේ? ඒ සතියම ඒවා කාලා බීලි ඉවර වෙලා අන්දරේ කිව්වා හරි දැන් එහෙනම් බල ඔක්කොම එකතු වෙලා ওই ගලව උස්සලා මගේ කර උඩින් තියපන් මං ගෙනියන්න. දැන් මේ අන්දරේ දිසානායකත් ඒ දේ කරා. මේ අන්දරේ දිසානායකත් කරේ මොකද්ද? රටේ මිනිස්සුන්ට කිව්වා හරි 76 වසරක සාපයක් තියෙනවා. රට බලන්න කම්මේ රට කියලා පිටරටට ගිහිල්ලා ඉපුවාමත් එහෙම කියනවා. මෙහි ඉඳගෙනත් කියනවා. රට වටේම මුහුද තියෙනවා. මුහුදේ මෙච්චර මාළු ඉන්නු මේවයි මොනවද ගත්ත ප්‍රයෝජනේ? දූෂණේ හැමතැනම මේක තමයි ප්‍රශ්නේ. අපි ආපු ගමන් හොරකම නවත්තන්නම්. ඊට පස්සේ මෙහෙම රට වැදෙනවා. ලොකු කතා ටිකක් කිව්වා. රණවිරෝ ටික එකතු කරගත්තා. රණවිරෝ ටික එකතු කරගෙන ගිහිල්ලා නේද? අදිටන කියලා හදාගත්තා. ගිහිල්ලා ජාතික ආරක්ෂාව ගැන පුදුම දේවල් කතන්දර ටිකක් කිව්වා. ගොවියෝ ටික අල්ලගත්තා. ගොවියොන්ට ওই වගේ කිව්වා. දීවරයන්ට ওই වගේ කිව්වා. හතර වටේටම කිව්වා. අර මිනිස්සු තුන්ලොහුල හිටියා මේගොල්ලෝ මුල් කාලේ කියපු කතා ටිකත් අහලා අනේ බලන්න අපිට වෙච්ච දෙයක් අපේ රට මේ පුදුම කර්මයක් මේක අපේ වැරද්දකින් නෙමෙයි මේ දේවල් වෙන්නේ මේ කාලකණි දේශපාලඥයෝ ටිකක් හින්දා මුන් 225ක් හින්දා මේක වෙන්නේ මෙච්චර කාලයක් ආණ්ඩු කරපියුම් හින්දා තමයි අපට කෙලුනේ ඔන්න ඔහොම කියලා අර අන්දරේගේ කර උඩින් ගල උස්සලා තිබ්බා වගේ තියන්න කිව්වම ඒ මිනිස්සු තිබ්බේ නැහනේ ඒක තියන්න බැරි වුණානේ මිනිස්සුන්ට ඒක කරන්න බැරි වැඩන්නේ හැබැයි අපේ රටේ මිනිස්සු හතර දීපාගෙම හිටපු නේද? මැතිවරණ කොට්ටාස 160 ගාණෙන් අති බහුතරයක අය උස්සලා තිබ්බා අනුර දිසානායකගේ පිට උඩ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඒක ඇද්ද ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කමීසේ බටන් එක උඩ යට මාරු කරලා අඳිනවා, යනකොට පිස්සු කෙලිනවා, වැඩ ආත භූත කරනවා. ඔය ඔක්කොම විකාර වෙලා තියෙන්නේ. හේතුව ඔහු පුරුදුනේ නෑ රටේ ජනාධිපති ධූරේ දරන්න. ඔහු පුරුදු වෙලා හිටියේ අර කෝපිකඩේ අබිලිංගොයියා වගේ අරයට මෙහෙට ඕපදූප කිය බැන ඉන්න. ප්‍රශ්න කතා කරා මිසකව කවදාවත් උත්තර කතා කරේ නැහැ. ප්‍රශ්නේ රස කළා කියන්න මට පුළුවන් අනුර වගේ. ප්‍රශ්නය කතා කරන එක නෙවෙයි.
වැඩේ. ඒකට උත්තරේ හොයන එක. අනුර දිසානායක කවදාවත් දේශපාලන වේදිකාවකවත් කිසිම තැනක උත්තර හොයපු මිනිහෙක් නෙමෙයි. ඔහුගේ පාර්ලිමේන්තු කතාවල් ටික අරන් බලන්න. මම සාමාන්‍යයෙන් හැන්සාට් කියවන මිනිස්සෙක්. ඔහු කවදාවත් උත්තරයක් කතා කරන්නේ නැහැ. දැන් මේ අනුර දිසානායක පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ගියා. ওই කෝප් කමිටුවේ බලන්න කවදාවත් දැකලා තියෙනවද අනුර දිසානායක මේ මිනිස්සුන්ගේ නිලධාරීන්ව ප්‍රශ්න කරනවා? කරන්නේ නැහැ. එතන මොකද්ද කරන්නේ? ඒ කෝප් කමිටුවේ සාකච්ඡා වෙන කරුණු ටික ඔක්කොම ටික අරගෙන ඒකේ සාරාංශය අරගෙන ගිහිල්ලා වේදිකාවකට ගිහින් ඒක රස කළා කියනවා. ඒක තමයි අනුරගේ පුරුද්ද. මිනිස්සු රවටපු එක තමයි ඒගොල්ලෝ කරන්නේ. දැන් අද ඒ වගකීම ආපුවාම මිනිස්සු රවටන්න බෑ. රවටුවල වැඩක් නෑ. දැන් පහුගිය දවසේ මම දැක්ක මහ බැංකුව වාර්තාවල තියෙනවා 2024 අවුරුද්ද වෙනකොට ඒක පුද්ගල ආදායම දළ දේශීය ඒක පුද්ගල ආදායම නැගලා තිබුණා ඩොලර් 4500 ගානට. ඒ කියන්නේ අපේ GDP එකත් වැඩි වෙලා. ඒ 2022 බංකොලොත් වෙච්ච රට. එතකොට අනුර දිසානායකට දෙන්නේ ඒක පුද්ගල දළ දේශීය ආදායම ඩොලර් 4500කට උඩහින් තිබිච්ච රටක් තමයි බාර දෙන්නේ. ඒතර අපිට බලා ගන්න පුළුවන් මේ අවුරුද්දේ අන්තිමට තව මාස කිහිපයක් තියෙනවනේ. ඒක කීයටද ඇවිල්ලා නවතින්නේ කියලා. ඒතර ඔය කයිවාරුව බලා ගන්න තියෙන තැන් ඕවා. මොකද හේතුව දළදේශීය නිෂ්පාදිතයේ ඉහළ යෑමත් එක්ක තමයි ජනගහනය මෙහෙම යන්නේ නැහැ නේ අපි. ඒක අදාළ වෙන්නේ. එතකොට අද කයිවාරු ගහපු තරම් වැඩ කරන්න බැරි වෙලා අනුර දිසානායක අමාරු වැටලා තියෙනවා. ඔහු පමණක් නෙවෙයි ඔහුගේ ආණ්ඩුවේ ඔක්කොම වගේ. ඒතර මම ලාල්කාන්ත මම මේ සිද්ධියෙන් ඉවත් කරනවා. මොනවා වුණත් මම හර්ණි අමරසූරිය සම්බන්ධව මේ සිද්ධියෙන් ඇයව පැත්තකට තියෙනවා. මොකද හේතුව ඔවුන්ගේ අමාත්‍යාංශ වලට අදාළ දෙයක් කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මම දකිනවා අපේ මිත්‍රයා එරන්ද ගුණසේකරත් ඒ වගේ උත්සාහයක් ගනිමින් ඉන්නවා කියලා අපේ අනිත් මිත්‍රයෝ අපිට කියනවා. අපි දන්නේ නැහැ තාම මේවා. ඔය ප්‍රතිඵල බලන්න ඕන නැති නියෝජ්‍ය ඇමතිවරයෙක්නේ. ඉස්සරහට තමයි බලන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ වැඩ කරන්න පුළුවන් අයට මේගොල්ලෝ ඇමතිකම් දුන්නේ. දැන් උදාහරණයකට නිහාල් ගලප්පත් හිටියා හම්බන්තොට නිහාල්ට මොනවත් නැහැ. දැන් රත්නගමගේ ගත්තත් කවුද මේ නලින් හේවගේ ගත්තත් වැඩ කරන්න පුළුවන් මිනිස්සු. උන්ට වැඩක් කරන්න ධාරිතාවයක් තිබිච්ච මිනිස්සු. උන්ට මොනවත් දුන්නේ නැහැ. දුන්නේ නිකන් අය නිකන් සූපින් ඇමතිකම් ටිකක් තමයි දීලා දෙන්නේ. හරි. ඇමතිකම් ටික දෙනකොටත් දුන්නේ තමන්ගේ යාළුවන්ට. නැතුව මේ පක්ෂ කැපකිරීම කරයි කියන අයට නෙමෙයි. කැලණිය යුනිවර්සිටි එකට තමයි මේ ටික දුන්නේ. අපිට මේ කැලණියත් එක්ක තරහක් කමනාපයක් එහෙම එකක් නෙවෙයි. කොහොම ගියපුවාම වෙන්නේ මොකද්ද? මහින්ද ආපුවාම මැද මුලලට දෙනවා. වික්‍රමසිංහ මහත්තයා ආපුවාම රොයල් ගියපු අයට දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ආපුවාම ඒත් ඒ වගේ යනවා. දැන් අනුර දිසානායක ඇවිල්ලා මොකද්ද කරලා තියෙන්නේ? ඔක්කොම තමන්ගේ ගජ මිතුරන්ට දීලා තියෙනවා. දැන් හරියද? දැන් රටේ ප්‍රශ්න විසඳිලා. ඉෂ්ට කරනවයි කියපු ඒවා ඉෂ්ට කරලාද? රටේ ජනතාවට තියෙන යනවා ප්‍රශ්න කරන්න දැන්. ඒ නිසා අපි කියනවා දැන් විශේෂයෙන්ම රටේ ජනතාවට මේවා ඉස්සරහා තවදුරටත් මේ අයට සමාව දෙන්න එපා. වැඩේ තියෙන ජනතාවට කරන්න පුළුවන් දේවල් තියෙන ඉතා සීමිතයි. ජනතාවට පුළුවන් මේ යුද්ධේ පටන් ගන්න. හොඳට මතක තියාගන්න. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිකම දාලා ගියේ විපක්ෂයේ හයිය හින්දා නෙමෙයි, විපක්ෂයේ හපංකමක් හින්දා නෙමෙයි, විපක්ෂය අද වගේම තමයි. ඔය විපක්ෂම තමයි හිටියේ. හරි. මීට වඩා විපක්ෂය පොඩ අඩුවෙන් හිටියේ. ඔය පොහොට්ටුවේ කැඩලාපු කට්ටිය ඒකොල්ලෝ ඒතකොට ආණ්ඩුවේනේ. ඔය අනුර දිසානායකගේ විපක්ෂය හිටියා මහපාරේ විරෝධතා කර ඉන්න. හැබැයි අනිත් විපක්ෂය ওই වගේම බුදියගෙන හිටියේ. ඒතර අපි දැක්ක මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ඉන්ද්‍රානන්ද නේද? ඔහුගේ නම. අර අනුර දිසානායක සම්බන්ධව පැමිණිල්ලක් එහෙම දාපු පුද්ගලයා, අර විජේවීරගේ මරණය සම්බන්ධව පැමිණිලි දාපු පුද්ගලයා. දැන් ඔහුගේ පිටිපස්සෙන් පොලිසිය පන්නනවා කියලා මම දැක්කද ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා. දැන් ලොකුම තර්ජනය තියෙන්නේ ඔහුගෙන්ද? ඔව් ආණ්ඩුවට ලොකුම තර්ජනය තියෙන්නේ පෙරටුගාමීන්ගෙන් තමයි. මොකද හේතුව ආණ්ඩුවට විරුද්ධව මහපාරට මිනිස්සු ගෙනල්ලා කඳුළු ගෑස් එක්ක ඔට්ටු වෙන්න පුළුවන් හයියක් තියෙන දේශපාලන ව්‍යාපාරයකට මම වාමාංශිකයෙක් නෙමෙයි. පැහැදිලිව කියනවා. මම මේ දේශපාලන පක්ෂයේත් එක්ක කිසිම එකඟතාවයකුත් නැහැ. මේ දේශපාලන පක්ෂයේ සමාජිකයෙකුත් නෙමෙයි. හැබැයි ඔවුන්ට කෂේරුකාවක් තියෙන ආණ්ඩුවත් එක්ක හැපෙන්න. උන්ට තියෙන්නේ ඡන්ද 50000 වෙන්න පුළුවන්. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් විදියට ආණ්ඩුව බයයි උන්ට. මොකද හේතුව ජනතා විමුක්ති පෙරමුණේ අර ක්‍රීම් එක ගිහින් අන්තිමට එතෙන්ට නැවතී කියලා.
අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට පුදුමාකාර බයකින් තමයි අනුර දිසානායකගේ ආණ්ඩුව හැසිරෙන්නේ. දැන් අනුර දිසානායකගේ ආණ්ඩුවට තියෙන ප්‍රශ්නේ ඕක. දැන් ප්‍රශ්නේ තමයි රැට නිදා ගන්නකොට මෙහෙම හැපිය වෙනකොටම ඩෝංගාල හැරෙනවා. ඇහැරලා උන්න රනිල් කුමන්ත්‍රණයක් කරා. ඊගාවට එන්නේ. ආයාන්තන් හැපියමට ආයි ඩෝංගාල හැරෙනවා. කුමාර ගුණරත්නම් කුමන්ත්‍රණයක් කරා. දැන් බයෙන් ඉන්නේ. මේ ආණ්ඩුවයට වෙච්ච දෙයක. අර ඕනවට වඩා පාරේ අයින් වෙලා යන්න ගියාම කානුවකට ලැබුවාල වෙනවයි කියනවනේ. අද ඒ தත්ත්වය උදා වෙලා තියෙනවා. ඒ වෙනම හේතුවක් නිසා නෙවෙයි ඕනවට වඩා ස්මාර්ට් වෙන්න ගිහිල්ලා. අපි බස් වල යනවායි කිව්වා. දැන් බස් එකේ යන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දැක්කද? අපිට එහෙම තමයි යන්න වෙන්නේ. දැන් අර කිව්වනේ අපේ කොයිද නුවර ඉඳන් එන අපේ නළුවා ජගත් මනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා බස් එකේ යන්නේ කියලා කිව්වේ මුනේ. පස්සේ කිව්වා වාහනයක් ඕන නම් පස්සේ උමනා වුණොත් යන්න වෙනවයි කියලා. දැන් ওই බොහෝ දෙනෙක් කිව්වේ බස් එකේ යනවායි කියලා. අර අපිට අහනවා මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ ලූණු කෑවද කියලා වගේ බස් එකේ යන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දැක්කද? ඇල්ටෝ එකේ මරුඩි එකේ එහෙම නැත්නම් වැගන්ආර් එකේ යන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දැක්කද? ආණ්ඩුවේ. පාර්ලිමේන්තුවේ කැන්ටින් එකෙන් කන්නේ නැති ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දැක්කද? ඔය ලොකු දේවල් විතර මේගොල්ලෝ කියපුවා. අපිට නම් ඔය එකක්වත් අලුයමලු කෙලපිටක් තරම් රටේ සංවර්ධනයට මේ බලපානවයි කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ එහෙම නෙවෙයි. තමන්ගේ වැඩුම දීමනා ගන්නේ නැති පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දැක්කද ආණ්ඩුවේ? දැන් මොනවා වුණත් ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ හිටියා ගත්තේ නැහැ. විජේදාස රාජපක්ෂ මහත්තයා හිටියා ගත්තේ නැහැ. තව හිටියා හරින් ප්‍රනාන්දු හිටියා ගත්තේ නැහැ. ඔහොම හිටියා මං ගාව ඇතියේ ලයිස්තුව. ওই පාර්ලිමේන්තුවේ වැටුප් ගත්තේ නැති අයගේ ඔවුන් ගත්තේ නැහැ. විජේදාස රාජපක්ෂ මහත්තයා පිළිකාරව වලට කොයිද හරවලා තිබුණා. ධම්මික පෙරේරා මහත්තයා අරගෙනම තියුන්නේ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් ඔහුත් අරගෙන තියුන්නේ කොයිට හරි හරවලා තිබ්බා. එහෙම හිටියා. දැන් මේ ඒ කාලෙත් අනුර දිසානායක ගත්තා. හරිනේ අමරසූරිය වගේ ගොන් කතා කියලා තිබ්බේ නැහැ. ඒ කාලෙත් විජිත හේරත් ගත්තා. ඔකේ ලස්සනම කතාව තමයි ඔය මංගාව තියෙන ඔය පොත. ඔය පාර්ලිමේන්තු පොතේ අන්තිමට තියෙනවා මේ පිටිපස්සේ මේගොල්ලෝගේ ඇඩ්‍රෙසස්. තමන්ගේ පුද්ගලික ලිපිණයයි කාර්යාල ලිපිණයයි ඒක තියෙනවා. ඒතර මේ අනුර කුමාර දිසානායකගේ විජිත හේරත්ගේ ගෙදර ලිපිණයත් පැලවත්ත වත්තර මුල්ලේ තියෙන පක්ෂ මූලස්ථානයේ. කාර්යාලයක් කරගන්න දීමනාවක් ගන්න දෙනවනේ රුපියල් ලක්ෂ 2ක් කොයිද දෙනව. ඒ ලිපිණයත් වත්තර මුල්ල පැලවත්ත පක්ෂ මූලස්ථානයේ. එතකොට අනුරයි විජිතයි දෙන්නම පාර්ලිමේන්තු මන්ත්‍රී කාලයේ රුපියල් ලක්ෂ 2 ගත්තේ පැලවත්ත වත්තර මුල්ලේ පක්ෂ මූලස්ථානයේ ඇඩ්‍රස් එක දාලා. දැන් කවුරු හරි කියන්න ගම්පහ දිස්ත්‍රික්කයා මෙන්න මෙතෙන්ට ආව හැම මාසෙම කවුද මේ විජිත හේරත් ඇවිල්ලා මහජන හමුවීම් කරා. එහෙම තනක් තියෙනවා නම් ඕනේ යටින් කමෙන්ට් කරන්න මෙන්න මෙතෙන්ට ආවේ කියලා. පක්ෂ කාර්යාල නෙමෙයි ඈ. ඊට පස්සේ දැන් කවුද මේ අනුර දිසානායක කොළඹ දිස්ත්‍රික්කේ කොහේ හරි තැනක පක්ෂ කාර්යාලයක් කරගෙන යනවා නම් දන්න කෙනෙක් ඔව් පතුනේ කොළඹ ඉන්නේ අන්තිමට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නේ කොහේ හරි කරානම් පක්ෂ මූලස්ථානයේ හරි මහජන හමුවෙන් හරි මොනවා හරි කරන්න තියෙන්න බෑ කාර්යාලේ දන්නවනම් කියන්න අර මොන වුණත් හර්ණි අමරසූරිය තමන්ගේ ගෙදර ඇඩ්‍රස් එක දාලා තිබ්බා කාර්යාලය ඇඩ්‍රස් එකවත් ඒ ඇඩ්‍රස් දාලා තිබුණා මම ඒකයි කිව්වේ ඒ 3-4 දින අතරින් හරිනිගේ අනිත් සමහර දේවල් වලට අපි එකක නැහැ එයාගේ ඔය ඕවර් ලිබරල් කැලලක් තියෙනවනේ දැන් හරිනි සතපවන්නේත් ලංකාවේ ඡන්දදායකයෝ තමයි මම. ඒක පැත්තක ට්‍රැක් එක පන්නගෙන මේ යන්නේ මොකද හේතුව ජසින්ඩා හරි කවුරු හරි විදේශ රටක අමාත්‍යවරයෙක් හරි කවුරු හරි ෆුඩ් බයිසිකලයක් පැදගෙන ගියාම ඉතින් අපේ රටේ ඉන්නවා මෝඩ සෙට් එකක් අන්න මෙයා පරිදින්නේ ෆුඩ් බයිසිකලේ මේන් කියලා දාගෙන ඕක නගනවා උඩට. ඒක කල්පනා කරන්නේ යකෝ මේ මිනිස්සයා හැමදාම පාර්ලිමේන්තුවේ යන්නේ ෆුඩ් බයිසිකලෙන්ද. නියම් චෙක් කරන්න බෑ. මේ මිනිස්සුන්ට දීමනාවක් හම්බ වෙනවද වාහන දීමනාවක් ඒව ගන්නවද? ඒ මොනවාක්වත් හොයන්නේ නැහැ. අනිත් එක ඒ රට සීත රටක්. ඒකේ ෆුඩ් බයිසිකලේ යන්න පුළුවන්. මෙහි ෆුඩ් බයිසිකලේ මේ පාර්ලිමේන්තුවේ ඉඳන් මේ පාර්ලිමේන්තුව හන්දියට යන්න බෑ. දාඩි දාන. බිස්ම රටක් මේක. ඒතර ඒවා කිසි දෙයක් බලන්නේ නැහැ. ඒතර ඒ රටේ සංස්කෘතිය හැටියට මේ ඒ මිනිස්සු අඳින පළඳින විදියක් තියෙනවා. හරි. හැබැයි එහෙමයි කියලා ඒ රටේ ඉන්න රාජ්‍ය නායකයෙක් ලංකාවට හරි තව රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න හරි යනකොට ගිහින් මේ අරම යන්නේ නැහැ. කැෂුවල් යන්නේ නැහැ. හැබැයි ඉතින් අපේ කට්ටිය අර වනපු තරමට ඒවා මත තමයි මේගොල්ලෝ බලයට ආවේ. ඒකට ඒවා නඩත්තු කරන්න වෙනවා. නඩත්තු කරන්න ඕනේ. හින්දා අන්තිමට හරියට සිද්ධ වෙනවා. මේ නිකන් කලිසම් කොටේකුයි මොකක් හරි හේකුයි දාගෙන මියුසිකල් එකකට යනවා වගේ යන්නේ. ඒ හරිනිය අමරසූරියගේ වැරද්දක් නෙමෙයි. අමරසූරිය කියන මැතිනිය එහෙමම කෙනෙක් නෙමෙයි. හරිනිව විනාශ කරලා තියෙන්නේ අන්නර ෆැන්ටසිය විසින්.
හරියට තේරුම් ගන්න ඕන මේ ෆැන්ටසි උමනාව වෙනුවෙන් හැසිරෙනවද නැත්නම් රටේ අභිලාෂය වෙනුවෙන් හැසිරෙනවද කියන්නේ. ඒක ඔන්න මෝඩකමට දායි ඔන්න අඳින ඇඳුමෙන්ද කියලා බලන්නේ. ඒකදී පොඩ්ඩක් අර රස්සාව නොකර පිංගුත්තරය වගේ ඉන්න නැතුව පොඩ්ඩක් තේරෙනවා රැකියාවක් කරනකොට සමාජයට යනකොට අඳින ඇඳුමෙනුත් මිනිස්සු බලනවයි කියන කාරණාව ඒක රටේ ලෝකේ දන්න අය දන්නවා. අර දහනායක මහත්තයා තමුඩුගහම පාර්ලිමේන්තුවට ආවනේ හොඳ වෙලාවට මේ ගොයියෝ ටික හිටියේ නැත්තේ. නැත්තම් ඒකත් වන්නලා අන්තිමට ඔක්කොම උන්ට පාර්ලිමේන්තුවේ අමුඩු ගහන් එන්න සිද්ධ වෙයි. ඒ නිසා අපි කියන්නේ ගියේ ඔය හිතන තරම් මේ ආණ්ඩුව ජනතාව අපේක්ෂා කරපු තරම් සුපිරිසිදු නෑ. අපට ආයෙත් ඔන්න එනෝ එහෙනම් දැන් මොකද්ද කරන්න කියන එක උත්තරය එකයි. උත්තරයවම නෙමේ. උත්තරය තියෙන්නේ දකුණේ. දකුණ කියන්නේ සජබේවත් එජාපේවත් නෙමෙයි කියන එක කියන්න ඕන. නිවැරදි වෙන තාක්කල් ඔවුන් නිවැරදි නෑ. ඔවුන්ගේ මේ වර්තමාන භාවිතාව තුළ කිසිසේත් අපි ඔවුන්ව නිර්දේශ කරන්නේ නෑ. ඔවුන් නිවැරදි විය යුතුයි. ඒ ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අර බම්බු සහන වැඩ පිළිවෙල හරියන්නේ අවුරුදු ගාණක් තිස්සේ අසාර්ථක වෙච්ච දේවල්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උන් නොදීපු මගුලක් නෑ. හැබැයි හම්බන්තොට දිස්ත්‍රික්කේ තාම ප්‍රතිඵල ගත්තොත් ඒ විදිහම තමයි. ඒ නිසා අර එහෙන් අරගෙන මෙහෙට මොනවා හරි බෙදලා ඒවා නෙමෙයි. ওই සහන ආධාර දේශපාලනයේ ලංකාවේ මොනවා වුණත් දුප්පත්ම මිනිස්සුත් ගිහිල්ලා මාලිමාවට ඡන්ද දුන්නේ දීලා කිව්වේ ওই සහන ආධාර කතා එපා කියලා. ඒකනේ සජිත් මහත්තයා දෙපාරම නුනේ. ඒක දැන්වත් අඩු ගානේ ඔය මේ ඉස්කෝලේකට බස් එකක් දීලා ඔය කරන මගුල් නවත්තලා විපක්ෂ දේශපාලනය කරන්න. විපක්ෂ දේශපාලනයේ සෑහෙන වගකීමක් තියෙනවා. ඒ විපක්ෂ දේශපාලනය කරන්න බැරි නම් කරුණාකරලා ඔය වැඩේ කාට හරි දීලා ඒක කරන්න පුළුවන් මිනිස්සුෙකුට දීලා ඔය මේ සුබ සාධක සංවිධානයක් හදාගෙන ගිහිල්ලා අර මීට කලින් කරා වගේ ඔය මිනිස්සුන්ට බඩු ටිකක් දීලා සතුටු වෙලා ඒක හොඳයි. ඒකට පක්ෂ ભેදකින් තොරව මිනිස්සු ගෞරව කරන්නක් ගනි. දේශපාලනය කියන්නේ බඩු බෙදිල්ල නෙමෙයි. එහෙම දේශපාලනයක් ඔවුන් ওই කාලයක හඳුන්වලා දුන්නා. දැන් ඒක වළංගු නැහැ. රටේ මිනිස්සුන්ට දැන් අවශ්‍ය මේ රටේ තත්ත්වෙන් ඉහළට යන්න. දුප්පත් මිනිස්සු බලන්න දුප්පත්කමෙන් ගොඩ යන්න. ඒකනේ මිනිස්සුන්ගේ ඇත්ත කතාව. හැමදාම දුප්පතෙක් වෙලා අතපාන කවුරුවක්වත් කැමති නැහැනේ. ඒ නිසා ඒ වෙනුවෙන් ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ අපි මේ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා කියපු ගමන් පටල ගන්න එපා. අපි වෙනම එකක් අපි ගන්නවා පසුව. ඒක ඇතුලේ අපි මේ කියන්නේ අර ඔබේ ඔළුවේ තියෙන ඔබේ ඔළුවේ පැල කරලා තියෙන අර වැරදි කෑල්ල නෙමෙයි. සංස්කෘතිකමය කාරණාවක් අල්ලගෙන තියෙනනේ ලිබරල් කියන්නේ අර චාරයක් නැති එහෙම කියලා. නෑ ඒක ගැන නෙමෙයි අපි කියන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන. හරි. ඒතර ඒක ඇතුලේ අපි කියන්නේ නෑ රටේ අර මේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය අතහැරලා දාලා යන්න කියලා. ඒවත් රැකගෙන යන්න ක්‍රම තියෙනවා. ලෝකෙ එහෙම අනුගමනය කරන රටවල් තියෙනවා. ඉතින් අපි ඒව ඉස්සරහට ගැඹුරින් කතා කරමු. උත්තරේ තියෙන්නේ එතන ඒ වෙනුවෙන් කඳවුරක් හැදෙනව මිසකව ආයෙසරයක් අර වඳුරෝ ගෙවල් හදනවා වගේ අර මෙහෙන් කට්ටිය අටවනේව නෙවෙයි. පුළුල් අලුත් අයගෙත් පරණ අයගෙත් මිශ්‍රණයකින් හොරු නැති දකුණේ කඳවුර අවශ්‍යයි. මම අපිට කිව්වා මීට කලින් දකුණේ කඳවුරක් හැදෙමින් පවතිනවා කියලා. යම් යම් තොරතුරු අපට එන විදියට ඒක හොඳ කඳවුරක් කියලා අපි විශ්වාස කරනවා. එහෙම කඳවුරක් වටා ඒකරාශී වෙන්න ජනතාව සූදානම් වෙන්න කියන පණිවිඩෙත් අපි කියනවා. හැබැයි ඒක ආණ්ඩු හැදුවයින් පස්සෙත් ආණ්ඩුව වලට කඩේ යන නෙමෙයි ආණ්ඩුව දක්කගෙන යන එකක් බවට පත් වෙන්න ඕනේ. අන්න එහෙම වැඩක් හැදෙන්න ඕනේ. ඉතින් එහෙම වැඩක් හැදෙනවා නම් ඒ වගේ තැනක අපි දෙපාරක් හිත ගන්න නැහැ. දෙපාරක් හිතන්නේ නැහැ. හිත ගන්නවා. අපි ජනතාවටත් ආරාධනා කරනවා එහෙම වැඩකට හැමින් ලෑස්ති වෙන්න. මොකද දැන් මේ දෙසැම්බරේ මේගොල්ලෝ වැඩේ වණ කරගන්නවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. අපි කිව්වනේ කලින්ම මේ ඇඟලු ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්නේ තව මාස දෙක තුන යනකොටව තව ඉස්සරහට රබර් වෙල එන්නේ. ඒ නිසා අපි ඒවට සූදානම් වෙමු. අපි තව දවසක තියෙනවා ගේන්න වැදගත් පණිවිඩයක් අපි එක හෙටට ගමු. එහෙනම් අද රැති ජය වේවා.